කියලා පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එක Mighty Panda YouTube channel එක. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ Photoshop users ලට. ඒ කියන්නේ video creators ලට, photo editors ලට මේ වගේ අයට. මොකද මම අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි කොහොමද photo එක background එක හරියටම remove කරගන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ විතරක් නෙමෙයි මම අද කියලා දෙනවා Photoshop පළවෙනියට පාවිච්චි කරන කෙනෙක්ට කොහොමද මේකට log වෙන්නේ, document එක create කරගන්නේ, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් මේක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යම් වීඩියෝ එකට. මේ Mighty Panda. ඉතින් අපි Photoshop එකට මුලින්ම ආපුවාම අපිට බලා ගන්න හම්බෙන window එක තමයි මේ තියෙන්නේ. මේකේ ගොඩක් දේවල් නැහැ. හැබැයි මේක තමයි අපිට වැදගත් වෙන window එක. මේකේ බලා ගන්න හම්බෙනවා අපි කලින් edit කරපු photos, edit කරපු document වගේ දේවල් මෙතනින්. මේ window එක ඔයාලට හොඳ නෑ කියලා හිතෙනවා නම් ඔයාලට තව option එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එක click කරලා මෙන්න මේ window එක මාරු කරගන්න. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. වැඩි දෙයක් නෑ. ඔයාලට තියෙන මෙන්න මේ icon එක click කරන්න. ඒ icon එක click කරපු ගමන්ම ඔයාලට වෙනම වෙන window එකට මාරු වෙනවා. මේ window එක හොඳයි කියලා නම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම වගේ නැත්තම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තව උඩින් තියෙනවා menu bar එක. ඉතින් මේ menu bar එකත් ගොඩක් වැදගත් වෙනවා. ආයෙ මෙතන තියෙනවා button දෙකක් create new open කියලා. ඉතින් මේ දෙක පරණ Photoshop users ට නම් බලා ගන්න වෙන්නෙම නැහැ. හරි අපි බලමු දැන් document එකක් හරියටම create කරන්න කොහොමද කියලා. ඒකට අලුත් Photoshop user කෙනෙක් නම් අලුත් version එකක් තියෙන කෙනෙක් නම් මේ create new කියන එක බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් වෙනවා. ඉතින් මේ window එකෙන් තමයි අපි document එකක් create කරගන්න පුළුවන්. මේකේ ඔයාලට option ගොඩක් දීලා තියෙනවා. ඉතින් recent කියන්නේ අපි නිතර use කරන document types. ඔයා web page එකක් කරනවා නම් ඉතින් මේ document types use කරන්න පුළුවන්. mobile phone එකකින් ඔයා TikTok shorts වගේ කරනවා නම් අන්න ඒකට ගැලපෙන edit කරගන්නත් මෙන්න මේක දීලා තියෙනවා. iPad 8 7 ඒ ඔක්කොම දීලා තියෙනවා. ඒ වගේම YouTube video, YouTube thumbnail වගේ හදනවා නම් මෙන්න මේක අපිට use කරන්න පුළුවන්. හරි. මම දැන් document එකක් create කරගන්න කලින් මෙන්න මෙතන තව ටැබ් එකක් තියෙනවා ඔයාලට පේනවනේ. ඒ ටැබ් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ custom document එකක් create කරගන්න. ඉතින් මෙතන ඔයාලට දුන්න හැකි ඔයාගේ document එකට කැමති නමක්. ඉතින් මම නමක් දෙනවා Panda කියලා. ඒ වගේම මෙතන width එක දුන්න හැකි. ඒ කියන්නේ width height කියන්නේ අපේ create කරන document එකේ දිග පළල. ඒ වගේම මෙතන inches කියලා තියෙනවා. ඒකෙන් අපිට centimeter, millimeter, pixels, points, pixel ඕන දෙයකට අපේ measurement එක මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන orientation එක තියෙනවා. කැමති orientation එකක් වඩ දෙන්නත් පුළුවන්. ඒ වගේම මෙතන resolution එක තියෙනවා. ඔයාගේ PC එකේ task manager එකට ගිහිල්ලා බලන්න ඔයාගේ resolution එක කීයද කියලා. ඉතින් ඔයාගේ resolution එකට ගැලපෙන විදිහට ඔයා මේක දාගන්න. ඒ වගේම මෙතන RGB color mode එක RGB color දෙන්න. ඒ වගේම මෙන්න මෙතන අපිට ගොඩක් වැදගත් background එක. අපිට ඕන නම් background එක white, black, transparent නැත්නම් custom color එකක් කැමති විදිහකට දුන්න හැකි. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ white. ඉතින් දැන් මම white කියන option එකට යනවා. ඉතින් ඔයාලට මෙන්න මේ create කියන button එක press කරලා හරිම ලේසියෙන් document එකක් create කරගන්න පුළුවන්. හැබැයි මම දැන් create කරන්නේ නැහැ. මම ඊට වඩා තව වෙන විදිහක් කියලා දෙනවා document එකක් create කරගන්න. ඉතින් මම මේක close කරගන්නවා. මම මේක කියලා දෙන්න ප්‍රධානම හේතුව තමයි අලුත් Photoshop version එකේ මේ button දෙක තිබ්බට පරණ Photoshop version වල මේ button දෙක නැහැ. ඒ කට්ටිය කොහොමද එතකොට document එකක් create කරගන්නේ? හරි ලේසි. මේ files වලට ගිහිල්ලා ඔයාලට new කියන button එක press කරාම අර window එකේ ඒ විදිහටම ආයෙත් open වෙනවා. ඉතින් හරිම පහසුවෙන් ඔයාලට අර විදිහටම document එකක් create කරගන්න පුළුවන්. හරි. එතකොට අපි ආයෙ බලමු කොහොමද ඔයාලගේ PSD එක, ඒ කියන්නේ Photoshop document එක නැත්නම් picture එකක් මේකට open කරගන්න කියලා. හරි. ඔයා හිතුවා හරි. මෙන්න මේ open කියන button එක press කරලා තමයි අපි අපේ PSD එක Photoshop document එකක් picture එකක් මේකට load කරගන්නේ. ඉතින් මම picture එකක් load කරගන්න නැතුව create new කියන button එක දීලා මම poster size document එකක් create කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට load වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලගේ document එක. ඉතින් මෙන්න මේ වගේ interface එකක් තමයි document එක load නම් බලන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යම් මේ window එකේ අපිට කතා කරන්න තියෙන මොනවද කියලා දැනගන්න. Photoshop වල අපිට වෙන්න මූලිකම interface එක තමයි මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතනින් toolbar එක, උඩින් menu bar එක, මෙන්න මෙතනින් functional keys ටිකක්, ඒ වගේ මෙන්න මෙතනින් layer panel.
ඊට අමතරව පොඩි දේවල් මේ Photoshop interface එකේ අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මූලිකවම අවධානය යොමු කරන්න ඕනේ මේ layer panel එකටයි අපේ workspace එකට. layer panel එකෙන් තමයි අපි edit කරන හැම දෙයක්ම අපිට හරියට manage කරගන්න පුළුවන්. ඒ වගේම workspace එකේ තමයි අපේ text එක හරියට තියෙන්න ඕනේ කොතනද ඒ වගේ දේවල් manage කරගන්න. ඒ වගේම අපි මේ Photoshop use කරනවා නම් අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක් තමයි shortcut keys කියන්නේ. ඉතින් මේකේ shortcut keys නම් ගොඩක් තියෙනවා. ඒ හැම shortcut key එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ edit වල keyboard shortcut. මෙන්න මේකට ගියාම ඔයාලට මෙන්න මෙතන තියෙනවා selection එක, panel menus, tools, task space මෙන්න මේ වගේ තියෙන. කියන්නේ tools වලට ගිය tools වල තියෙන shortcut keys. ඒ වගේම task space වලට ගිය task space වල තියෙන shortcut keys. මෙන්න හැම එකෙම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මෙන්න මේ workspace එකේ මූලික controls කරගන්න කියලා. ඉතින් මුලින්ම අපි බලමු මෙන්න මේ workspace එක zoom out කරන්න, zoom in කරන්න කොහොමද කියලා. ක්‍රම ගොඩක් තියෙනවා. හොඳම එක මම recommend කරන හොඳම එක තමයි control plus click කරලා zoom out, zoom in කරගන්න එක. ඔයාලට පෙන්නනද? control plus click කරාම zoom වෙනවා. control minus click කරාම zoom out වෙනවා. තව දෙයක් තමයි අපි කොහොමද මෙන්න මේ workspace එක move කරගන්නේ. අපිට දැන් උඩට කරගන්න ඕන මෙන්න මේ විදිහට move කරන්න, පල්ලයට කරගන්න ඕන මෙන්න මේ විදිහට move කරගන්න. කොහොමද කරන්නේ? ඔයාලා ලැප් එක ගන්න use කරන්න ඔයාලා කරන්න තියෙන පුංචි දෙයක්. ඔයාගේ ඇඟිලි දෙකක් touch pad එකට තියලා උඩට පල්ලයට කරන්න. එතකොට උඩට පල්ලයට යනවා. දෙපැත්තට කරොත් දෙපැත්තට යනවා. හරි. එතකොට mouse එක use කරන desktop user කෙනෙක් නම් ඔයාලා කරන්න තියෙන space click කරගෙන mouse එක එහෙම කරන්න. එතකොට මේක නිකම්ම එහෙම වෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද ෆයිල් එක ඔයාලට ඕන picture එකක් මෙන්න මේ workspace එකට add කරගන්න කියලා. හරිම සරල දෙයක් කරගන්න තියෙන්නේ. ඔයාලා මෙන්න මේ ෆයිල් වලට ගිහින් open දෙන්න තියෙන්නේ. හැබැයි මේ open දුන්නාම ඔයාගේ ෆයිල් එක ඒ picture එක එන්නේ Photoshop එකට එන්නේ වෙනම document එකක් විදිහට. උදාහරණයක් අරන් පෙන්නමු. ඉතින් මම pictures වලින් select කරගන්නවා picture එකක්. එන්න මේ විදිහට open දුන්නාම මේ ඔයාලට පේනවනේ මෙන්න මෙතනින් පෙන්නන අපේ documents අපි open කරලා තියෙන documents වෙනම document එකක් විදිහට තමයි open වෙන්නේ. අපි කොහොමද මේක මේ workspace එක මේ තියෙන document එකේ මේ workspace එක ඇතුළට document එකක් load කරගන්නේ. හරි සරල දෙයක් කරන් තියෙන ඔයා ගිහිල්ලා ඔයාගේ PC එකේ නැත්නම් laptop එකේ වෙනම file ටික select කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන හරිම සරල දෙයක් ඔයාගේ ඒ කියන්නේ ඔයාලට open කරගන්න ඕනේ PSD එක නැත්නම් picture එක තියෙන තැනට යන්න drag කරලා මෙන්න මෙතන කරලා drop කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ picture එක superior හරි ලස්සන මේක download වුණා. පොඩ්ඩක් අපහැදිලා පේනවා ඇති. ඒක ගණන් ගන්න එපා. ඒක ටග් ගාලා හරියනවා. මොකද මේක අපි තියෙන තාම editing. ඒ කියන්නේ මේක crop කරගන්න size එකේ මේකේ selection එක තියෙන්නේ. selection එක අයින් වුණ ගමන් ඒ කියන්නේ selection එක අයින් වෙනවා කියන්නේ මෙන්න මේ තියෙන ඉරි වගේක් වලට පේනවනේ. අන්න ඒක අයින් වුණ ගමන් මේ ෆොටෝ එක පැහැදිලිව පේන්න ගන්නවා. අපි ඒක කරලා බලමු. enter click එක press කරන්න. ඔයාගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට clearly පේන්න ගන්නවා. හරි. ඉතින් ඔයාලට ආයෙත් මේ තියෙන විදිහ අවුල්. ආයෙත්තර selection එකට ගිහිල්ලා ඒකේ size එක එහෙම කරගන්න ඕනේ. ඔයාලා කරන්න තියෙන සරල දෙයක්. control T press කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ selection tool එක ආයෙත් එනවා. ඒ වගේම අපි දැන් බලමු image එක කොහොමද resize කරගන්නේ. අන්න ඒ වගේ පොඩි දේවල් ටික. දැන් අපි ඒක බලමු. ඔයාට මේ image එක resize කරන්න තියෙන හරිම සරල දෙයක්. මෙන්න මේ කොටු වගේ තියෙනවනේ. හතර පැත්තෙම මෙන්න මෙතන අන්න ඒ තැන් වලට ගියාම ඔයාට මෙන්න මේ වගේ arrow කීයක් පෙන්නන. ඉතින් ඔයාට කරන්න තියෙන හරි සරල දෙයක්. අන්නේ arrow කී එක මෙන්න මේ විදියට drag කරලා අදින්න. එතකොට ඔයාගේ ෆොටෝ එක ලොකු කරගන්න පුළුවන්, පොඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆොටෝ එක එහා මෙහා කරන්න ඕන නම් control press කරගෙන මෙන්න මේ විදියට ෆොටෝ එක ඕන තැනකට අරන් යන්න පුළුවන්. හරි. අපි දැන් ෆොටෝ එක ලොකු කරමුකෝ. ඔයාට මේක හරියටම ෆිට වෙන්නේ නැහැ නේද මේ වගේ ඉන්ටර්ෆේස් එකට workspace එකට. එහෙනම් ඔයාට මේක චුට්ටක් ඇදලා එහෙම කරගන්න වෙනවා. ඒකට ඔයාට විදි දෙකක් තියෙනවා. පළවෙනි එක ඒක shift ඔබාගෙන
ඔයා මෙන්න මේ කලින් කර විදිහටම එහෙම කරද්දී ඔයාලට වෙන ඔයාගේ ෆොටෝ එකේ ඔරිජිනල් සයිස් එක වෙනස් වෙලා අපිට ඕන ගන්න හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. ඔයාලට ඒකත් හරියන්නේ නැහැ කියමුකෝ. තව විදිහක් තියෙනවා. ඒ මොකක්ද? ඔයා control press කරගෙන ඔයාලට මේ ෆොටෝ එක එහෙම කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති සම්පූර්ණ ඔයාගේ ඔරිජිනල් සයිස් එක නෙවෙයි සම්පූර්ණ ඔයාගේ ෆොටෝ එකේ තියෙන සයිස් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන එක පේන විදිහත් එක්ක. මේක මම රෙකමන්ඩ් කරන්නේ මොකද ෆොටෝ එක ඔරිජිනල් ක්වොලිටි එක ගන්න ඕන නම් ඔයා මේ මොකුත් නොකර නිකම් ලොකු කරලා පොඩි කරලා ගන්න ඕන නම් තමයි මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ. බැරිම වුණත් shift use කරන්න control use කරන එක මම රෙකමන්ඩ් නම් කරන්නෙම නැහැ. හරි. දැන් ඔයා කොහොම හරි වගේ control use කරලා shift use කරලා නැත්නම් නිකන් වාගේ මේක හදාගත්ත නැහැ. හරි. දැන් ඔයාට මේ ඇති මේ හරි වාගේ මේක. එහෙනම් ඔයා enter press කරන්න. එතකොට ඔයාගේ ෆොටෝ එක load වෙලා clearly මෙන්න මේ විදිහට ඔයාගේ workspace එකට add වෙනවා. හරි. ඔයාට මේක දැන් මේ විදිහට හරියන්නේ නැහැ. ඔයා කලින් තිබ්බ විදිහ හොඳයි. ඒ කියන්නේ ඔයාට back වෙන්න ඕනේ. back වෙන්නත් කරන් තියෙන හරිම ලේසි එක. control Z. ඔයාට පේනවාදී ඔයාගේ ෆොටෝ එක මුලින් තිබ්බ විදිහටම දැන් තියෙනවා. control Z කියන්නේ ඔයාගේ back වෙන option එක. සරලවම back වෙන option එක. හරි. මේ ටික තමයි මූලිකවම දැනගන්න ඕනේ. ඒ වගේම අපි දැන් මේ tool වල මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි එහෙනම් අපි දැන් යන් අපේ tools ටික පොඩ්ඩක් අඳුන ගන්න. අපිට උඩින්ම තියෙනවා move tool එක. ඔයාලට පේනවා ඇති මේ හැම tool එකක් උඩටම වාගේ cursor එක ගෙනිච්චට පස්සේ පොඩි video clip එකක් එක ගැන පොඩි හැඳින්වීමක් දීලා තියෙනවා. මෙන්න විදිහට move tool එකට අරන් ගියාම move tool එකේ shortcut key එක move selection or layer කියලා අපිට පේනවා. මෙන්න මේ විදිහට හැම tool එකකටම අපිට යන්න පුළුවන්. අපි මේ tools ටික පොඩියට අඳුරගමු. මේ තියෙන move tool එක. මේ තියෙන්නේ rectangle circular tool එක. තව දෙයක්. මෙන්න මේ rectangle circular tool එක, lasso tool එක, ඊට පස්සේ තියෙන lasso tool එක. අන්න ඒ tools එක පොඩි arrow එකක් තියෙනවා නේද? ඒ arrow එකෙන් කියන්නේ ඔයාලට තව මේකේ selection එකක් දෙකක් තියෙන්න පුළුවන් කියලා. ඔයාලට right click කරාම ඔයාලට තව selections බලා ගන්න පුළුවන්. rectangle circular tool, elliptic rectangle circular tool. ඊට පස්සේ ඔයාලට තව එකක් තියෙනවා මේකේ elliptic circular tool. ඉතින් මෙතන එකයි තියෙන්නේ rectangle elliptic circular tool එක නෑ. ඉතින් මම ඒක අයින් කරලා තියෙන්නේ. ඔයාලට ඒ විදිහට customize කරගන්න පුළුවන්. මම customize කරන විදිහ කියලා දෙන්න. ඉතින් මෙන්න මෙතන තව තියෙනවා one tool එක, 3D material eyedrop එක, eraser tool එක, text tool එක ගොඩක් වැදගත් වෙනවා, pen tool එක, ඒ වගේම මෙතන තියෙනවා brush tool එක. මේ වගේ tools ගොඩක් තියෙනවා. මේ ගොඩක් කියලා දිතුවේ නෑ. ගොඩක් තියෙනවා තව tools. ඉතින් ඒ ටික අපිට ගන්න වෙන්නේ මෙන්න මේ dot තුන තියෙනවානේ. ඒක උඩ right click කරන්න. එතකොට ඔයාලට ගොඩාක් tools බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකෙත් අපිට වැදගත් tool තියෙනවා. magnetic lasso tool එක, ඒක lasso tool එකක්. ඒ වගේම තව තියෙනවා ගොඩක් tools. මම magnetic lasso tool එක තේරුණා දැන්. හරි. ඔයා ඊට පස්සේ යනවා ආය ඔයාගේ මෙන්න මේ tool එක. එතකොට magnetic lasso tool එක මෙතන තිබ්බක නැතුව ගියා. ආය right click කරලා ආය magnetic lasso tool එක තෝරන්න ඕනෙම නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කලින් ගත්ත ඔයා මේ dot තුනට ගිහලා කලින් ගත්ත tool එක select කරගන්න ඕන නම් මේකට left click කරන්න. ඔයාලට පේනවා magnetic lasso tool එක auto මේකට add වුණා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා අපිට වැදගත් tool එකක්. tool එක කියන්නේ මේක tool එකක්ම නෙමෙයි. මේක තමයි color bar එක. මේ color bar එක අපිට ගොඩක් වැදගත්. paint කරද්දි විතරක් නෙමෙයි. මේක අපිට background removing වලත් ගොඩක් වැදගත්. අපි ඒක කොහොමද කියලා ඉස්සරහට කතා කරමු. මෙන්න මේක අපිට තව දෙයක් දැනගන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ foreground එක. ඊට කලින් කියන දෙයක් තියෙනවා. මේකට black color තියෙන්නේ. ඒක foreground එක. මෙයාට white color තියෙන්නේ. ඒක background එක. මෙන්න මේ විදිහට හඳුන්වලා තියෙනවා Photoshop වල. ඉතින් ඔයාලා මෙන්න මේ උඩ foreground එක නම් foreground එක නැත්නම් background එක නම් background එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට color pick එකකට යන්න පුළුවන්. ඉතින් foreground color මෙතන select කරලා තියෙනවා. ඉතින් foreground එකේ color එක select කරන්න පුළුවන්. මම red select කරලා okay කරා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. හරි. දැන් මේක අපිට black and white කරගන්න ඕනේ. කරන්න තියෙන සරල දෙයක්. මෙන්න මෙතන තියෙනවා ඊට උඩින් මේකෙම clone එක. ඒක select කරා. එතකොට මේක auto black and white වෙනවා. හරි. අපිට මෙන්න මේ color dropper එකේ color bar එකේ
තා වැඩක් කරගන්න තියෙනවා. ඒ තමයි මේක අපිට ඕන වෙනවා මේ ලේයර්ස් එක වැඩ කරලා. ලේයර් මාස්ක් එක විශේෂයි. එතකොට අපිට මෙන්න මේ foreground background මාරු කරගන්න වෙනවා. මේ colors දෙක මාරු කරගන්න. ඒ කියන්නේ foreground එකයි background එකයි මාරු කරගන්න වෙනවා. ඒකට කරන්න තියෙන හරි සරල දෙයක්. ඔයාගේ X key එක press කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට color එක මාරු වෙනවා. හරි. අපි දැන් Photoshop වල මූලිකම දේවල් කතා කරලා ඉවරයි. දැන් අපි අපේ දෙවෙනි වැඩේට. ඒ තමයි අපි කොහොමද ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න කියලා බලන්න. අපි යන් දැන් ඒකට. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැද්ද? අනිවාර්යෙන් subscribe කරන්න යන්න. මොකද මේ channel එක තමයි මෙන්න මේ වගේ Photoshop editing, CapCut editing, සුපිරි website මේ වගේ එකී මෙකී නොකී දේවල් ගැන දැනගන්න තියෙන හොඳම channel එක. ඉතින් මේක පළවෙනි වීඩියෝ එක උනාට හැම සතියෙම වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන්. අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකට යමු. ඔන්න දැන් මම කියලා දෙන්න යන්නේ. අද මම කියලා දෙනවා කිව්වේ background remove කරන ක්‍රම ගණනාවෙන් පළවෙනි ක්‍රමය. ඔයා මේකට image එකක් select කරගද්දී ප්‍රධාන විදිහකට select කරගන්න ඕනේ. ඒක නම් ඔයාට මේ image එකේ තියෙන්න ඕනේ ප්‍රධාන subject එක. ඒ කියන්නේ ප්‍රධාන subject ගොඩක් තියෙන්න බෑ. background එක ප්‍රධාන subject එක. එන්න මේ විදිහට තිබ්බොත් තමයි මේ කියන විදිහට ඔයාලට background එක remove කරගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන menu bar එක. මෙන්න මේ menu bar එකේ select කියන එකට යන්න. එතකොට ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ subject. ඔයා subject එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ load වීමක් සිදු වෙනවා. ඉතින් මේ load වීම වෙනකන් ඉන්න වෙනවාට පොඩ්ඩක්. මෙන්න මේ image එක load වුණාට පස්සේ ඔයාට පේනවාගේ subject එක. ඔයාගේ image එකේ subject එක වටේට ලස්සනට selection එක ගිහිල්ලා තියෙනවා. පොඩ හැම වෙලාව තියෙනවා. ඒවා හදාගන්න විදිහත් මම කියලා දෙන්නම්. හරි. දැන් අපි මේකේ තියෙන මේ image එකේ තියෙන background එකෙන් මේ subject එක වෙන් කරගමු. ඒකට ඔයාලට කරන්න තියෙන හරි සරල දෙයක්. මෙන්න මේ layer panel එකේ යට තියෙන පොඩි icon ටික. මෙන්න මේ icon වලින් තුන්වෙනියට තියෙන add layer mask කියන icon එක click කරන්න. එතකොට ඔයාලට පේන ඔයාගේ subject එක වෙනම ඇවිල්ලා තියෙනවා. ඔයාලා මෙන්න මෙතන layer එකේ පේනවා. ඔයාගේ මේ සිංහ හිටිය layer එකේ subject එක වෙනම ආය වෙනම layer mask එකක් create වෙලා තියෙනවා. ඉතින් ඔයා දැන් මෙන්න මේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවානේ මෙන්න මේ image එකේ background එක වැදිලා නැත්තම් අපේ image එකේ කැලි අයින් වෙලා ඒවා හදාගන්න විදිහත් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන හරි සරල දෙයක්. ඔයා select කරන්න ආගේ brush tool එක. දැන් මේ image එක ඔයාට ඕන තරමට zoom කරගන්න. දැන් zoom කරගෙන ඔයාගේ මේ දැන් හිතන්නකෝ ඔයා මගේ මේ background එක පොඩ්ඩක් වැදිලා තියෙනවා. මෙන්න මේක අවුලක් නේ. දැන් මේක අයින් කරගන්න ඕනේ. ඔයාට සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයා මෙන්න මේ color bar එකේ foreground select කරන්න. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ background එක අයින් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන color bar එකේ background select කරත් ඔයාට පුළුවන් ආයෙත් මේ ඔයාගේ නැතිලා ගිය background එක ආයෙ මතු කරගන්න. මම ඔයාලට කලින් කිව්වනේ මේ color bar එක layer mask වලදී වැදගත් වෙනවා කියලා. අන්න ඒක තමයි මේ. ඉතින් ඔයාට පුළුවන් මේ image එක zoom කරලා මෙන්න මේ විදිහට foreground background X වලින් X key එකේ මාරු කරගෙන මෙන්න මේ විදිහට ඔයාගේ image එක ලස්සනට ගන්නට edit කරගන්න. ඔයාට මේ brush එකේ size එක වෙනස් කරගන්න ඕන නම් කරන්න තියෙන සරල දෙයක්. bracket keys use කරලා පුළුවන් ඔයාලට මේ brush එකේ size එක වෙනස් කරගන්න. ඔයාලට පේනවා මම මේක ඉතාමත් පරිස්සමට කරනවා. මේක පරිස්සමට කරන්න ඕන වැඩක්. ඉතන තරම් ලේසි නෑ. හරි සරල විදිහට Photoshop වලින් edit කරන්නත් බෑ. හරි. ඔයාලට පේනවා ඇති මම මගේ එකේ තිබ්බ පොඩි අඩුපාඩු ටික ගන්න අයින් කරගත්තා. හරි. මේක දැන් ගොඩක් දුරට හරිනේ. දැන් මේකට background එක add කරන්න හැටි බලමු. දැන් අපි මේකට background එක add කරගමු. හරි එහෙනම් දැන් අපි බලමු මේ අපි background remove කරගත්ත image එකට කොහොමද අලුත් background එකක් add කරගන්නේ කියලා. කරන්න තියෙන හරි සරල දෙයක්. ඔයා ආයෙත් ඔයාට image එක load කරගත්ත විදිහම files open කරගන්න. ඔයාට ඕන background එක ඔයා drag and drop කරගන්න මෙන්න මේ විදිහට. එතකොට ඔයාට image එක load වෙනවා පේනවා. image එක load වුණාට පස්සේ ඔයාට ඒ image එක background එක එන්න ඕන ගන්නට shift ctr use කරලා මෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් මම මේවා හදාගන්න ෆොටෝ එක හරියටම කොහොමද හරියටම හදාගන්න කියලා මම ඔයාලට කලින් කියලා දුන්නා. ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ අපේ සිංහව පේන්නේ නැහනේ. අන්න ඒකට තමයි අපේ layer panel එක ඕන වෙන්නේ.
ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ. ඒ කියන්නේ අපි දාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකේ ලේ එක අරගෙන ඇවිල්ලා සිංහයාගේ ලේ එකට පිටිපස්සෙන් දාන්න. එතකොට ඔයාලට පේනවා ලස්සනට සිංහයා බෑග්ග්‍රවුන්ඩ් එක උඩට ආවා කියලා. ඔයාලට ඊට පස්සේ මේක මේ සිංහයා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ control D press කරලා මතකද ඔයා මෙන්න මේ ලේ මාස්ක් එකේ ඉන්නේ නැතුව ඔරිජිනල් මාස්ක් එකේ ඉන්න. ඉතින් අපිට පුළුවන් සිංහව අපිට ඕන විදිහකට හදාගන්න. හරි. ඉතින් ඔයාලට පේනවනේ හරි සරලව බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගත්ත. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ සබ්ජෙක්ට් එකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න. මම එහෙම නෙමෙයි මෙතන ඇඩ් කරගෙන තියෙන්නේ. මම මේක ඔයාලට කියලා දෙන්නේ කරේ. හරි එහෙනම් අදට එච්චරයි. මේ ක්‍රමය ඔයාලා හරියටම ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ ඊළඟ ක්‍රම ටික අද කියලා දුන්නොත් මේ වීඩියෝ ගොඩක් දිග වෙනවා. ඒක හින්දා මම මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එකෙන් අනිවාර්යෙන් ඒ ක්‍රම ටිකක් කියලා දෙනවා. එහෙනම් අද ඉගෙන ගත්ත ඒවාට සැලකිල්ලක් විදිහට මට subscribe එකක් දාලා like එකක් දාගෙන යන්න. goodbye.